ඉන්දියානු අග්‍රාමාත්‍යතුමා පැමිණීමට පසුව අවබෝධතා ගිවිසුම් 7ක් අත්සන් කළා කියලා මාධ්‍ය වාර්තා කරලා තිබුණා. ඒ හැර අත්සන් කරපු කිසිම ගිවිසුමක් පිළිබඳව තොරතුරක් දැනගන්න නැහැ. ඒගොල්ලෝ කියන ආරක්ෂක ඒ වගේම විවිධ වූ ඩිජිටල් කරණය පිළිබඳව ඒ වගේම ආයෝජන පිළිබඳව විවිධ ගිවිසුම් අත්සන් කළයි කියලා. ඉතින් ඒ ගිවිසුම් වල මොනවද තිබෙන්නේ කියන එක රටට කියන එක වටිනාකමක් තිබෙනවා. වෙන අය වගේ නෙවෙයි. දැන් කලින් ආණ්ඩුව අවබෝධතා ගිවිසුම් අත්සන් කළාම මේ NPP නායකයෝ වේදිකාවල කියපු කතාව බලන්න. ඒගොල්ලෝ කිව්වේ රටට හොරෙන් ගිවිසුම් අත්සන් කරන්න බෑ කියලා. ඒ වගේම රටේ ජනතාවත් පාර්ලිමේන්තුවත් දැනගන්න ඕනේ මේ අත්සන් කරන ගිවිසුම් ගැන කියලා. හැබැයි අත්සන් කරපු කිසිම ගිවිසුමක් ගැන තොරතුරක් අකුරක්වත් රටේ ජනතාවට හෙළි නොකර රහසේම අත්සන් කිරීම ගැන කනගාටු වෙනවා. මොකද හේතුව ඇත්තටම මෙතන තියෙන ආරක්ෂාව පිළිබඳ අත්සන් කරපු ගිවිසුම කුමක්ද කියන ප්‍රශ්නේ. අනුර දිසානායක ජනාධිපතිවරයාගේ කතාවේදී කිව්වා ශ්‍රී ලංකා භූමිය ඉන්දියාවට එරෙහිව පාවිච්චි කරන්න ඉඩ දෙන්නේ නැහැ කියලා. සමහරට ඒක ගිවිසුමේ තියෙන කාරණාවක් ගැන කිව්ව වෙන්න පුළුවන්. හැබැයි අපි පරිස්සම් වෙන්න ඕනේ. මොකද අපි දකුණු ආසියාවේ ආරක්ෂාව, භූදේශපාලනය, ඒ වගේම ලෝකයේ තිබෙන ආරක්ෂාව පිළිබඳව තිබෙන විවිධ එකඟතාවයන් මේවත් එක්ක සමබර වෙලා මේ ගිවිසුම් අත්සන් කිරීම කරන්න ඕනේ. ඒ නිසා මේ අත්සන් කිරීම පිළිබඳව අපිටත් ප්‍රශ්නයක් තිබෙනවා. ඒක තමයි ඇයි ජනතාවටත් පාර්ලිමේන්තුවටත් නොකිය මේ ගිවිසුම් අත්සන් කළේ. මේවා ගැන හෙලි කරලා විනිවිද භාවයකින් මේවා අත්සන් කළා නම් වටිනාකමක් තියෙන තිබුණා. නමුත් අපි දන්නේ නැහැ කිසිම තොරතුරක් මේ ගිවිසුමක තියෙනවා. ඒ වගේ නම් දැනගන්න විශේෂයෙන් පළාත්පාලන නැතිවෙන් පස්සේ යම් කිසි මන්ත්‍රීතුරු දිලා ගන්නා සියලු දෙනා NPP එකට එරෙහි වෙනම බලවේගයක් නිර්මාණය කරන්න සම්පූර්ණ බලවේගයක් කැමැත්ත ප්‍රකාශ කරලා තියෙන මොකක්ද ඒ පිළිබඳ තත්ත්වය? ඔව් දැන් මේ පළාත් පාලන පනතට අනුව බහුතරයක් දෙනා එකතු වෙලා පළාත් පාලන ආයතන පිහිටවන්න පුළුවන්. නිසා අපි ඇත්තටම ඉල්ලීමක් කරලා තියෙනවා දැනටත් විශේෂයෙන් පළාත් පාලන ආයතනවල මහජනයා තෝරාපත් කර දෙන සියලු NPP නොවන මන්ත්‍රීවරුන් එකට එකතු කරගෙන සභාවල් හදන්න ක්‍රියා කරන්න කියලා. ඒක උදාහරණයක් තමයි සමුප්පාකාර ප්‍රාදේශික නිලවරණවල තත්ත්වය. දැන් ප්‍රාදේශික නිලවරණ බහුතරයක් අපිට ජයග්‍රහණය කරන්න පුළුවන්කම ලැබුණේ ඇත්තටම මේ ප්‍රතිපත්තිය නිසා. ඒ නිසා පාට නෙවෙයි වැදගත්කම තිබෙන්නේ අපිට ඕනකම තිබෙන්නේ NPP විරෝධී බලවේගයක් හදන්න. මොකද NPP ගමන් කරන දිශාව දැන් ඒකාධිපති දිශාවකට ගමන් කිරීම ආරම්භ කරමින් තිබෙනවා. මේක භයානකයි. මේක මහජන මතයටත් විරුද්ධයි. මහජනතාවට කියපු කාරණාවටත් විරුද්ධයි. ඒ නිසා අවබෝධයක් ඇති කර ගැනීම වෙනුවෙන් ඔවුන් සමග යම් ආකාරයක එකඟතාවයක් ඇති කරගෙන ක්‍රියා කරන්න කියන කාරණේ අපි හැමතැනම අපේ අපේක්ෂකයන්ටත් අපේ සංවිධායකවරුන්ටත් කියලා තිබෙනවා. ඒ වගේ ඉදිරි පළාත් පාලන මැතිවරණ ඔබතුමාලා පසුගිය ජනාධිපතිවරණයේ මහමැතිවරණයේදී විශාල පසුබෑමකට ලක් වුණා. නමුත් ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී ජයග්‍රහණය පිළිබඳ සමගි ජන බලවේගයේ කොයි වගේ මතවේද? පළාත් පාලන මැතිවරණය ගැන අපි ලොකු විශ්වාසයක් තිබෙනවා. පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජනාධිපතිවරණයෙන් පසුබෑමකට ලක් වුණා. විශේෂයෙන්ම මහජනතාව රැවටුණා. ඒ රැවටීම නිසා මහජනතාව එවැනි ජනමතයකට ගියා කියන එකයි අපිට පේන්නේ. හැබැයි එදා ඒ හිටපු මහජනතාව නෙවෙයි අද කතා කරන්නේ. විශේෂයෙන්ම ජනතාව හැම තැනම කියනවා අපි රැවටුණා කියලා. ඒක අපේ පාක්ෂිකයන් විතරක් නෙවෙයි. සාමාන්‍ය මහජනතාව. සාමාන්‍ය මහජනතාව හිතුවා මේගොල්ලෝ වේදිකාවල කතා කරපු විදිහටම වැඩ කරයි කියලා. හැබැයි අද වෙනකොට ඒකට හාත්පසින්ම වෙනස් විදිහකට වැඩ කරන්නේ. ඒ නිසා බිඳ වැටීමක් තිබෙනවා ආණ්ඩුවේ. ඒ බිඳ වැටීම කලකිරීම ඡන්දයක් වඩ පරිවර්තනය කළා මේ පළාත් පාලන මැතිවරණයෙන් අපිට ජයග්‍රහණයක් ලබා ගන්න පුළුවන් කියලා අපි හිතනවා. විශේෂයෙන්ම පළාත් පාලන ආයතනවල බහුතරයක් අපිට පාලන බලය ලබා ගන්නත් හැකියාව ලැබෙයි කියලා 100% විශ්වාසයක් දැන් අපිට ගොඩනැගිලා තිබෙනවා. ඒ කියන්නේ ඔබතුමා කියන්නේ වත්මන් රජයේ කඩාවැටීම මේ පළාත් පාලන මැතිවරණයෙන් ආරම්භ වෙනවා කියලා? පැහැදිලිවම මේ ආණ්ඩුවේ කඩාගෙන වැටීම පළාත් පාලන මැතිවරණයෙන් ආරම්භ වෙනවා. මොකද මැයි 6 වෙනිදා තීරණාත්මක දවසක්. ජනතාවට පුළුවන් තමන් විශ්වාස කරලා බලයට පත් කරපු NPP ආණ්ඩුව තමන්ගේ විශ්වාසය බිඳීම සම්බන්ධයෙන් විරෝධය පළ කරන්න. අපි කියන්නේ ඒ විරෝධය පළ කිරීමට හොඳම අවස්ථාව තමයි මැතිවරණය. අනිවාර්යයෙන්ම මේ මැතිවරණය තමන්ගේ විරෝධය පළ කරලා ආණ්ඩුව කඩාවට්ටන්න මහජනතාව තමන්ගේ ඡන්දය ප්‍රකාශ කරයි. ඒ වගේම හොඳ පළාත් පාලන ව්‍යුහයක් හදන්නත් මහජනතාවට දැන් අවකාශයක් තිබෙනවා. ඒ වගේම මෙතුමනි දැන් මේ වෙනුවට සමගි ජන බලවේගයේම යම්කිසි කණ්ඩායමක් කියනවා මේ පළාත් පාලන මැතිවරණයෙන් පස්සේ ඔබතුමාලගේ පරිපාලන ව්‍යුහයේ යම්කිසි සාධනීය වෙනසක් සිදු වී යුතුයි කියලා. ඔබතුමාලා මොකක්ද සම්බන්ධයෙන් ගන්න මතය? එහෙම කියන එකේ වැරද්දක් නැහැ. ඕනම දේශපාලන ව්‍යාපාරයක් කාලෙන් කාලෙට ඒ වගේම ඒ එන මූණ දෙන තත්ත්වයන් අනුව වෙනස් වෙන්න ඕනේ.
ඉතින් අපි හිතනවා දැන් ජනාධිපතිවරණයෙන් පාර්ලිමේන්තු මැතිවරණයෙන් පස්සේ අපිට ක්ෂණිකවම පළාත් පාලන මැතිවරණයකට මුහුණ දෙන්න සිදු වුණානේ. එතකොට අපි පළාත් පාලන මැතිවරණයෙන් පස්සේ පක්ෂයේ අභ්‍යන්තර සාකච්ඡාවකින් අපේ ප්‍රතිපත්ති ගැන ඒ වගේම අපේ වැඩපිළිවෙල ගැන නැවත සමාලෝචනයක් කිරීම ඉතා වැදගත්. ඒක නරකකට කරන දෙයක් නෙවෙයි. ඒක ඉතාමත් හොඳයි. මොකද ඊළඟ ජනාධිපතිවරණයට යන්න පෙර ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණයට යන්න පෙර අපි පක්ෂයේ පූර්ණ ප්‍රතිසංවිධානයකට ගිහිල්ලා වෙනස්කම් අලුතෙන් හදාගෙන ප්‍රතිපත්ති නැවත අපි හිතලා යනවා නම් අපිට අලුත් වෙලා යන්න පුළුවන්. ඒ නිසා අපි ඒ ගැන හිතනවා. විශේෂයෙන්ම ඒක අපි අනිවාර්යයෙන්ම සිදු කළ යුතුයි. මොකද මැතිවරණ ප්‍රධාන මැතිවරණ දෙකක් පරාජයට පත් වුණාම අපි ඒ ගැන හිතන එක හොඳයි. ඒ වගේම පළාත් පාලන මැතිවරණ දක්වා අපි කල් දාලා තිබෙන්නේ මේවා සාකච්ඡා කරලා සම්මුතියකින් මේ සියල්ල හදාගන්න උවමනා තියෙන නිසා. ඔය වගේ විශේෂයෙන්ම ඊයේ ඉන්දියා අගමැතිතුමා විපක්ෂ නායකතුමා හමු වුණා. හමුලා මොකද්ද සාකච්ඡා කරේ? විපක්ෂ නායකතුමා සහ ඉන්දියා අගමැතිතුමා අතර ඇතිවෙච්ච සංවාදය මොකද්ද? විශේෂයෙන්ම ඉන්දියානු අගමැතිතුමත් විපක්ෂ නායකතුමත් හමුවීම ඉතාමත් වැදගත්. මම කියන්න ඕන සම්ප්‍රදායිකව විපක්ෂ නායකවරු සහ ඒ රාජ්‍ය නායකව හම්බ වෙන ක්‍රමයට නෙවෙයි හම්බුනේ. සජිත් ප්‍රේමදාස මැතිතුමා මෝදි අගමැතිතුමා හම්බුනාම කරපු ඉල්ලීම රට වෙනුවෙන් කරපු ඉල්ලීමක්. වෙන කාලවල කරන්නේ ආණ්ඩුවේ වැරදි කියන එක, ආණ්ඩුවේ අඩුපාඩුකම් කියන එක, ආණ්ඩුව දෝෂාරෝපණය කරන එකනේ කරන්නේ. හැබැයි සජිත් ප්‍රේමදාස මහතා කළේ රට වෙනුවෙන් විශේෂයෙන්ම ඉල්ලීමක් කළා ඉන්දියානු අගමැතිතුමාගෙන්. ඒ ඉල්ලීම තමයි අපි අර ඇමරිකානු තීරුබදු වැඩි කිරීමත් එක්ක මුණ දෙන අභියෝගයෙන් ජය ගන්න අපිට උදව් කරන්න කියලා. ඒකට වෙළඳපළක් හොයලා දෙන්න කියලා. මොකද අපේ ඇඟලුම් කර්මාන්තය කියන්නේ ප්‍රධානම විනිමය ආදායම. ඒතර ඒක කඩාගෙන වැටුනොත් ලක්ෂයක් විතර ජනතාවට රැකියාව අහිමි වෙනවා. රටට ඩොලර් බිලියන 6ක් විතර අපිට නැතු වෙනවා. ඒත් එක්කම රටේ විශාල ආර්ථික අර්බුදයක් ඇති වෙනවා. ඉතින් ඒ නිසා කලාපයේ විශාලම බලවතා හැටියට ඉන්දියාවේ මැදිහත් වීමෙන් අපිට පුළුවන් නම් වෙළඳපොළ හොයලා දෙන්න. ඒ වගේ මේ මුණ දෙන ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහාත් අපිට සහාය වෙන්න කියලා විශේෂ ඉල්ලීමක් කළා. ඒකට හොඳ ප්‍රතිචාරයක් ඉන්දියානු අගමැතිතුමා දැක්වුවා. එතුමා සතුටු වෙන්නේ නැති වෙන විපක්ෂ නායකරුන්ට වඩා මෙතුමා ඉදිරිපත් කළේ රට වෙනුවෙන් කරුණු කියන එක ඉන්දියානු අගමැතිතුමත් සෑහීමකට පත් වෙන්නේ නැති. කරනවා. නමුත් මේ වෙනුවට යම්කිසි අපි දැන් කාමර සම්පත් අමත්තුමා යාවගත්තා මේ යම්කිසි අන්තර්ගත දේශීයාචි රෝසිත ඒ වගේම එස්.එම්. රංජිත් මහතා ඒ වගේ මේ වෙනුවට දැන් යම්කිසි ආකාරයකින් මේ වංචා දූෂණ හොරු වල්ලනවා. ඇත්තටම ඒ ක්‍රියාවලිය අනිවාර්යයෙන්ම NPP ආණ්ඩුව ජනතාවට පොරොන්දුණක් කරන්න ඕන. හැබැයි ඔය කියන එකක්වත් අලුත් දේවල් නෙවෙයි. ඔක්කොම පරණ නඩු ඒ වගේම පරණ විමර්ශන ඒවා අවසන් කරලා නඩු පැවරීම් ටික කළා තියෙනවා. ඒක නීතිපති දෙපාර්තමේන්තුවෙන් අල්ලස් දෙපාර්තමේන්තුවෙන් ඒ කාල පරිච්ඡේදය අනුව සිදු කරන දේවල්. ඌව නෙවෙයිනේ ජනතාවට කිව්වේ. ජනතාවට කිව්වේ මහ බැංකු බැඳුම් කරගන්න දෙනු ගැන, ඒත් එක්කම තවත් මහා පරිමාණ හොරකම් දූෂණ ගැන කොච්චර කිව්වද? ඒකක්වත් ක්‍රියාවට නැංගුණාද කියලා බලන්න වැඩි වුණ නැහැ. පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය පිළිබඳව මහා මොලකරුවන් අල්ලලා ඔවුන්ට දඬුවම් දෙනවා කිව්වා. ඒවා මිනිස්සු බලාපොරොත්තු වෙන්නේ නැතුව මේ චාමර සම්පත්ගේ මේ බැංකු ගිණුමක් මාරු කිරීමට දුන්නු නියෝගයක් ගැනවත් තව එකක් ගැනවත් නෙවෙයි. ඒවා ගැන අධිකරණ ක්‍රියාවලියක් ගයි. අධිකරණේ තියෙන දේවල් අපිට වැඩක් නැහැ. ඒවා සාමාන්‍යයෙන් රටේ නීති අනුව සිදුවෙන දේවල්. ඒක නෙවෙයි ප්‍රශ්නේ. දැන් ආණ්ඩුව ගත්තට පස්සේ වරායෙන් පිට කරපු කන්ටේනර් 323 මේක ගැන මොකද්ද ආණ්ඩුව කියන්නේ? අඩු ගානේ මේ කන්ටේනර් 323 පිළිබඳව රේගු නිලධාරීන්ගේ සංගමය ලිඛිතව රටට කියපු කාරණාව තමයි ඒ රේගු බහරේ තිබුණු ඒ කන්ටේනර් විශේෂ පරීක්ෂාවට ලක් කළ යුතු කන්ටේනර් තිබුණායි කියලා. ඊළඟට අසාදු ලේඛන ගත කරපු සමාගම් වල කන්ටේනර් ඒ අතර තිබුණායි කියලා. ඉතින් ආණ්ඩුව කන්ටේනර් 323ක් පොඩි ප්‍රමාණයක් නෙවෙයි. ඒවා කිසිදු පරීක්ෂාවකින් තොරව එළියට දැම්මා. ඒවායේ තිබුණු මොනවද? කවුද ගෙනාපු සමාගම්? මොනවද ඒ පිළිබඳ ගත්ත පියවර? කිසි දෙයක් ආණ්ඩුව හෙළි කරන්නේ අදටත්. ඉතින් එතනයි තියෙන මහා පරිමාණ හොරකම. දැන් කිව්වනේ සුදුලුණු වංචාව ගැන, සීනිබදු වංචාව ගැන මේවා කරනවා කියලා. හැබැයි මේවා ගැන මොකුත් කරන්නේ නැහැ. එතන අපි අහන්නේ මේ සිල්ලර වැඩ නෙවෙයි. පුංචි කාරණා නෙවෙයි. මහා පරිමාණයෙන් රටට හානි කරපු දේවල් ගැන ආණ්ඩුව කියපු දේවල් කරලා පෙන්වන්න. එහෙම නැතුව ඔන්න අපි අරුහිරේක දැම්මා මූ රිමාන්ඩ් කරා කියන කතාව නෙවෙයි. ඒවා අධිකරණය ක්‍රියාත්මක වේවි, නීතිපති දෙපාර්තමේන්තුව සහ අනික් ආයතන ක්‍රියාත්මක වේවි. දැන් බටරන්ත කොමිෂන් වාර්තාව ඉදිරියේදී පාර්ලිමේන්තුවට මේ විවාදයක් දවස් දෙකක යොදලා තියෙනවා. සමගි ජන බලවේගයෙන් මේ බටරන්ත කොමිෂන් වාර්තාව පිළිබඳ යම්කි ධනාත්මක ප්‍රතිචාරයක් දක්වන්න නැත්තේ. ඒ ඔබතුමාලා රනිල් වික්‍රමසිංහ මහතා කරපු මේ වරදක් සම්බන්ධව කියලා මේ දැන් මාධ්‍ය රාජ්‍ය හොදායනේ. අයියෝ ඔබතුමාලා
බටලන්ද කොමිසම සභාවේ වාර්තාව ගැන අපේ ස්ථාවරය තිබෙනවා. ඒක පාර්ලිමේන්තුවේ අපි ප්‍රකාශ කරනවා. මෙතන තිබුණ ප්‍රශ්නේ බටලන්ද කොමිසම සභාවේ වාර්තාව සලකා බලනවා වගේම ඉන් එහා ඒ කාල පරිච්ඡේදය තුල රටේ සාමාන්‍ය ජනතාවට උණු සිදුවීම් ගැනත් හොයලා බලලා සාහනයක් දෙන්න ඕනේනේ. විශේෂයෙන්ම මේ රටේ සාමාන්‍ය මහ ජනතාව කොච්චර මරලා දැම්මද? කොච්චර ආර්ථික දේපල විනාශ කළාද? කොච්චර ලයිට් කණු කැඩුවද? කොච්චර පෝස්ට් ඔෆිස් රාජ්‍ය ආයතන ගිනි තිබ්බද? තේවිස් ගුරුගේ වගේ විද්වතුන්, ඒ වගේම අපේ පක්ෂයේ ඒ කාලේ සභාපතිවරයා හර්ෂ අබේවර්ධන, නන්දලාල් ෆර්නාන්ඩු, තේවිස් ගුරුගේ මේ වගේ කොච්චර අය ඝාතනය කළාද? එතකොට ඒ පිළිබඳවත් බටලන්ද කොමිසම සභාවේ වාර්තාවේ තිබෙනවා. මේ කරුණු ආණ්ඩුව ඉදිරිපත් කරන්නේ නැහැ. ඇත්තටම ආණ්ඩුව මේක ඉදිරිපත් කළෙත් නැහැ, මැතිවරණයට පාවිච්චි කළෙත් නැහැ. මේක කළේ අල් ජසීරා නාලිකාවෙන් හෙළි කරපු කාරණා හංගගෙන ඉන්න බැරි නිසා, තවදුරටත් ක්‍රියා නොකර ඉන්න බැරි නිසා මේ වාර්තාව ඉදිරිපත් කරා. ඉතින් වාර්තාවේ වැරද්දක් තිබෙනවා නම් වාර්තාවෙන් පෙන්ලා දෙන කාරණාවල නීතිය ක්‍රියාත්මක කිරීම පිළිබඳ ප්‍රශ්නයක් නැහැ. හැබැයි අනික් පැත්තට ඒ වකවානුව තුල රටේ සමස්ත මහජනතාවට සිද්ධ වෙච්ච හානි ගැන, මරලා දාපු ජීවිත ගැන, අලාභහානු ගැන සම්පූර්ණයෙන්ම ඒ ගැනත් ක්‍රියා කරන්න ඕනේ. ඒ ගැනත් නීතිය ක්‍රියාත්මක කරන්න ඕන කියන ස්ථාවරය තමයි අපි දරන්නේ.